ගොඩක් අය නොදන්න දෙයක් තමයි ආතරයිටිස් වල ප්‍රභේද 100කටත් වඩා තියෙනවා කියලා. රක්තවාතය කියලා කියන්නේ ආතරයිටිස් බවට පත් වෙන දරුණු ප්‍රභේදයක්. ඒක බොහොම කුඩා පීඩාවක් නිර්මාණය කරන තත්ත්වයක සිට සමස්ත ශරීරයේම බිඳ දමන අවස්ථාව දක්වා පැතිරුණු රෝග තත්ත්වයක්. මෙහි මූලිකම පීඩාකාරී තත්ත්වය ආරම්භ වන්නේ කකුලේ මහපට ඇඟිලි වලින් සන්ධි කොටස් ඉදිවීම, රත් පැහැ ගැන්වීම හා ඉදිකටු වලින් අනින්නාක් මෙන් අධික වේදනා ඇතිවීම මෙමගින් සිදුවෙනවා. රාත්‍රී කාලයේදී මෙම වේදනාව අධික වෙනවා. රක්තවාතය වකුගඩු ආසාදන හා සම්බන්ධ ක්‍රියාත්මක වන තත්ත්වයක්. වකුගඩු හරහා යූරික් අම්ලය නිසි පරිදි පෙරී නොයාම මත එම අම්ලය රුධිරය හා එක්වීමත් ඉන්පසු ඒවා ස්පටික බවට පත්කර අස්ථි දෙකක් අතර ඇති හිඩැස්වල තැන්පත් කිරීමත් සිදුවෙනවා. මෙය මහපට ඇඟිල්ලෙන් ආරම්භ වී ශරීරයේ පුරාම පැතිරෙන රෝගයක්. ප්‍රථමයෙන්ම මෙහිදී වෛද්‍යවරයා විසින් අවබෝධ කරගත යුත්තේ රුධිරයෙහි ඇති යූරික් අම්ල ප්‍රතිශතයයි. රුධිරය තුළ යූරික් අම්ලයේ වැඩිවීම ඉක්මනින්ම පාලනය කළ යුතු අතර ඉන්පසුව තමන්ගේ ජීවන රටාවේ පවතින යම් වැරදි සහගත ස්වභාවයන් පාලනය කළ යුතුයි. ආහාර රටාවන් ජලය අඩුවෙන් පානය කිරීම මෙන්ම ප්‍රධානම ගැටලුව බවට පත්වන්නේ බියර් හා මත්පැන් පානයයි. පැනඩෝල් වැනි වේදනානාශක වැඩිපුර භාවිතය හරහාත් මේ තත්ත්වය ඇති වෙනවා. ඒ නිසා අනවශ්‍ය ආකාරයෙන් වේදනානාශක භාවිතා නොකළ යුතුයි. රක්තවාතය ඇති රෝගීන් මස්වල තද රතු පැහැ කොටස් ආහාරයට නොගත යුතුයි. මුහුදු මාළු වර්ගද බොහෝ විට නුසුදුසු වෙනවා. සීනි සහිත පළුතුරු යුෂ පානය නුසුදුසුයි. ඊස්ට් වර්ග අඩංගු ආහාර හා පාන වර්ග පිරිසිදු කළ පිටි වර්ග වලින් තනන ලද ආහාර භාවිතා නොකළ යුතුයි. රක්තවාතය හරහා පීඩා විඳින රෝගියෙකුට සුදුසු ආහාර වර්ග වන්නේ සියලුම පළතුරු, අර්තාපල්, කඩල, හතු, වම්බටු සහ තද කොළ පැහැති කොළ එළවලු, පරිප්පු, බෝංචි, සෝයා සහ ටෝෆු ඇතුළු සියලුම රනිල කුලයට අයත් භෝග, සියලුම ඇට වර්ග, සහල් සහ බාර්ලි, සියලුම කිරි නිෂ්පාදන. රක්තවාතයට නිසි පරිදි ප්‍රතිකාර නොලැබීම තුළින් කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය, විවිධ ශීර්ෂ රෝග, ඉරුවරදය, අක්ෂි රෝග, අංශභාගය, ඔස්ටියෝ ආතරයිටිස් ආදියද ඇතිවීම සිදුවෙනවා.